වතුරාන වනාන්තරයක් මොන වගේද? අපි යන්නේ අන්න එහෙම වනාන්තරයක් බලන්න. බහලා ගමු. කණමැදිරිය බලන්න ෆයර්ෆ්ලයි ට්‍රේල්. වතුර ගන්න සෑහෙන උපක්‍රමයක්. වගුරු වනාන්තරයේ ඒ ට්‍රේල් එකෙන් බහලා ගමු. මේක ඇමරිකාවේ තියෙන පැරණිම වනාන්තරයක්. ඒ පැරණිකම හින්දාම ජාතික වනෝද්‍යානයක් විදිහට නම් කරපු එකක්. මෙන්න මේක විශේෂ කතාවක්. I think if using bug spray, insect repellent of any kind. මේ හරියට මොස්කිටෝස් ඉන්නවනේ. සහ ඉතින් වෙනත් biting insects අත් ඇති. ඒකෝට මිනිස්සු කොහොමත් මොනවා හරි insect repellent ගහගෙන යන්නේ දැන්. අපිත් ගහුවා. නමුත් මෙහි කණාමැදිරියන්ව පරිස්සම් කරන්න, කණාමැදිරියන්ගේ පරිසරය ආරක්ෂා කරන්න ඒ එහෙම insect repellent ගහන එක කාර් පාක් එකේදී විතරක් කරන්න කියලා තියෙන්නේ. මේ බලන්නකෝ. ඒ වගේම සංචාරකයෝ නිසා මේ පරිසරයට ආගන්තුක ආක්‍රමණික ගස්වැල් එන එක අඩු කරන්නත් ඒවල් කරලා තියෙනවා. දැන් මේ සපත්තු වලට ඇලිලා එහෙම ගස්වැල් වල ඇට වර්ග එන එක අයින් කරන එක තමයි මේ බ්‍රෂ් එකෙන් කරන්නේ. හරිම ලස්සන කොළ පාට කැලයක්. මේ කැලේ මේ බෝඩ් වෝක් එක තියෙන එකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. මොකද මේක වතුරාන වනාන්තරයක් නේ. වගුරු වනාන්තරයක්. ඒ නිසා අවුරුද්දේ කාලෙකට මේ වනාන්තරයේ බිම සම්පූර්ණයෙන් වතුරෙන් යට වෙනවා. හැබැයි බෝඩ් වෝක් එක තියෙන නිසා ඒ කාලෙටත් ගිහිල්ලා බලන්න පුළුවන්. අපි එක ට්‍රේල් එකක යන්න තමයි හිතුවේ. ඒකට කියන්නේ බෝඩ් වෝක් ට්‍රේල් කියලා. දැන් මේක තමයි මේ බෝඩ් වෝක් ට්‍රේල් එක. ලූප් එකක් කරන්න පුළුවන්. අර කිව්වේ මේක ගිහිල්ලා කිව්වද කොච්චර දුරද කියලා ලූප්. ඔව් 2 miles. ලූප් එක 2 miles. ලූප් එක 2 miles. විසිට් සෙන්ටර් එකෙන් කිව්වා මේකේ භාගයක් ගිහිල්ලා මේක තව ට්‍රේල් එකක් හරහා යනවා. ඒ ට්‍රේල් එකෙන් ආපහු වෙන්න කියලා කෙටි වෙලාවක් නම් ගත කරන්න යන්නේ. ඒක තමයි අපි කරන්න යන්නේ. වනාන්තරයේ බිම සෑහෙන හිස් ගතියක් තියෙනවා. අඩියක් විතර උස පැලෑටි තමයි බිම මට්ටමේ තියෙන්නේ. පඳුරු ස්තරයක් නැහැ. ඊළඟට කෙලින්ම උස ගස්. නියමයිනේ. හැම අවුරුද්දෙම සෑහෙන කාලයක් වතුරෙන් යට වෙන හින්දා ඒ වතුරෙන් යට වෙන හරිය තියෙන්නේ මාස කීපයක කෙටි ජීවිත කාලයක් තියෙන පැලෑටි. එතකොට ඒ කාලය තුල ඒගොල්ලෝ තමන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ මල් හැදිලා, ඇට හැදිලා, ඊළඟ පරම්පරාවක් ලෑස්ති කරලා තියලා මැරලා යනවා. මේ තියෙන උස ගස් මෙහෙම වතුරෙන් යට වෙන බිමේ ජීවත් වෙන්න හැඩ ගැහුණු අය. නෝසයි. අපි හැම හැඩ ගැහුණු ලක්ෂණ මොනවද කියන එක තව පොඩ්ඩකින් බලමු. මේක ටික තමයි මං ආසාවෙන්ම හිටපු ටික. මේ දැන් අපි කෙලින්ම ස්වම්ප් එකේ බිම් මට්ටමින් යන්නේ. අම්මේ මේ ලේනා මේකේ බෝඩ් වෝක් එකේ. මෙයා මේ ග්‍රේ ස්ක්විරල් කියලා මෙහි බොහොම සුලභව හම්බෙන ලේන වර්ගයක්. අපේ තුන්ගිරි ලේනට වැඩිය සැහෙන ලොකුයි. දඬු ලේනට වැඩිය පොඩි. තුන්ගිරි ලේන වගේ දෙගුණයක් විතර ලොකුයි. හරි ඉන්ට්‍රෙස්ටිං දෙයක් යා මේ ෆර්න්ස් කනවා. ඔය ෆර්න්ස් කියන්නේ බොහොම ටෆ් කොළ තියෙන ඒ වගේම නිකන් සතුන්ට ටිකක් විෂ සහිත දේවල් තියෙන එහෙම ඒවනේ. මෙයා ඒව කන්න හැඩ ගහිලා තියෙනවා. බලන්න නැගිටලා ඉන්නේ tie. මේක හරිම සුවිශේෂී පරිසර පද්ධතියක්. ලංකාවේ අපිට හරිම දුර්ලභ පරිසර පද්ධතියක් මේ වතුරාන වනාන්තර කියන්නේ. ලංකාවේ නම් බුලත් සිංහල වලව්වත්ත වතුරාන විතරයි අපිට වතුරාන වනාන්තරයක් ඉතුරු වෙලා තියෙන්නේ කියන එක තමයි සාමාන්‍ය පිළිගැනීම. මම නම් හිතනවා තව සංගවුණු ඒවා තියෙනවා කියලා. දැන් මෙහි ස්වම්ප් එකනේ. ඒක නිසා මදුරුවෝ සහ බයිටිං ඉන්සෙක්ට්ස්ලා ගොඩයිනේ. දැන් ওই රිපෙලන්ස් ඉතින් මූණට ගන්න හොඳත් නෑනේ. ඒක නිසා මෙන්න මෙහෙ වගේ පොඩි උපක්‍රමයක් අරගෙන ආවා. මේ දැලෙන් හොඳට පේනවා. හැට් එකක් දාලා මේක දැම්මහම හොඳට වටේ මේ කවර් වෙලා තියෙනවා. මූණ බෙල්ල හරිය බයිට් කරන්න බෑ. Amazon එකේ එහෙම තියෙනවා. ගන්න පුළුවන් Amazon එකෙන්. මොකද ප්‍රශ්නේ තියෙන්නේ දැන් ලංකාවේ වගේ නෙමෙයි මෙහි මදුරුවෝ සහ වෙනත් ඔය බයිටිං සත්තු හින්දා සෑහෙන මාරාන්තික ලෙඩ පැතිරෙනවා. ඉතින් පරිස්සම් වෙන එක සෑහෙන වැදගත් දෙයක්. මේක දැන් ඇමරිකාවේ තියෙන පැරණිම වනාන්තරයක්. ඒ කියන්නේ කපලා අයින් කරලා නැති මුලදී ඉඳලම හැදිලා එහෙම තියෙන වනාන්තරයක්. ඒකයි all growth forest කියලා කියන්නේ. all growth forest ඇමරිකාවේ එක එක තැන්වල තියෙනවා. හැබැයි මේ ඊස්ටර්න් සයිඩ් එකේ තියෙන ලොකුම ඒ වගේ all growth forest patch එක තමයි මේ
කන්ගරි නැෂනල් පාර්ක් එකෙන් ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. එන්න මේ හරියේ තියෙනවා ඒ අර ස්වම්ප් එකේ තත්ත්වය පේන කොටසක් නේ. සැරෙන් සැරේට දැන් මේවා සීසනලි ෆ්ලඩ් වෙනවනේ. එහෙම ෆ්ලඩ් වුණාම වතුරෙන් යට වුණාම මෙන්න මේ වගේ. මේ වෙන තැනක තියෙන ෆොරස්ට් එකක්. මෙතනට අපි පීනගෙන ගියේ. ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඔය ස්ක්‍රීන් එකේ උඩක් තියෙනවා, ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒක බලන්න. ඒක හරිම ලස්සන තැනක්. මේ ඉකෝසිස්ටම් එක මේ විදිහට පවත්ව ගන්න තියෙන ප්‍රධානම ඉන්පුට් එක තමයි මේ කිට්ටුව තියෙන ගඟ. ඒ ගඟ අවුරුද්දකට 10 පාරක් විතර ගැලලා ඇවිල්ලා මේ ෆ්ලඩ් ප්ලේන් එක යට වෙනවා. එතකොට එහෙම ෆ්ලඩ් වෙන හරියක් මේ ෆ්ලඩ් ප්ලේන් එක. ඒකේ තමයි මේ ෆොරස්ට් එක තියෙන්නේ. වගුරු වනාන්තරයක්. මේ වගුරු වනාන්තරයේ විදිහ තමයි මේ අර මේ වගේ පහලින් මහත් වෙච්ච ට්‍රීස් තියෙන්නේ. අපේ අර සිංහරාජ වගේ ගියොත් තියෙන්නේ බට්‍රස් කියලා අපි කියන්නේ. ඒ වගේ බට්‍රසස් තියෙන එහෙම ඒවා. එහෙම වගුරු තත්වයක හැදෙන ඒවයි අර උඩට මතුවෙන මුල් තියෙනවනේ. මේ දනහිස් මුල් කියලා එහෙමත් අපි කියන්නේ ඔය කඩලානවල එහෙම. ඒ වගේ මතුවෙන මුල් මේ තියෙන්නේ එහෙම ඒවා. නියමටොෆෝස් කියන ඒවා. ටික නමාරයි. මේ හරිය තියෙන සයිප්‍රස් නීස් බලන්නකො මේ රූට්ස් අම්මා ඒවා සෑහෙන උසයි. වැඩිපුර උසකට වතුරෙන් යට වෙන තැන්වල ඒ නියමටොෆෝස් උස වැඩි. ඒවයේ සංඛ්‍යාවත් වැඩි. කොහොමද මේ ගහේ සයිස් එක මන් පල්ලෙහා. ෆූ. මේ වගේ සම්පර්ස්ට් එකක් නම් මම දැකලා නැහැ. යට වෙලා තියෙන ප්‍රමාණය නිතර යට වෙන නැත්නම් රීසන්ට්ලි යට වෙච්ච ප්‍රමාණය පේනවනේ. ඔය කෑ ගහන්නේ නොදර්න් කාඩිනල් කියන කුරුල්ලා. යමයි. සෙනගත් නෑ නිකන් කීප දෙනා හිටියේ. මේ බලන්නකෝ. නීරුත්සි ආය. දැන් ගඟට ළඟ ඇති. ඒක නිසා මේ හරිය නිතර වතුරෙන් යට වෙනවා ඇති. නැත්නම් වැඩිපුර යට වෙනවා ඇති. ඒක නිසා වෙන්නේ ඇති මේ තරම් ගොඩක් නීරුත්ස් තියෙන්නේ. දැන් අපි ආවේ මොන ට්‍රේල් එකේද තාත්ති? අපි ආයි බෝඩ් වොක් ට්‍රේල් කියන එකේ. මේ ට්‍රේල් මැප් නේ බෝඩ් වොක් එක තාත්ති ගාව තියෙන පොලේ. මෙන්න මේ හරිය වගේ ඇත්තේ. හාෆ් වේ වලටත් වඩා ටිකක් අඩු. මේ හරිය පොඩ්ඩක් නිකන් මේක ග්‍රාස් එකක්ද බැම්බු එකක්ද? බැම්බු එකක්. එහෙනම් මාෂිකේ හැදෙන බැම්බු එකක්. දැන් අර හෝටන් ප්ලේන්ස් වලක් තියෙන්නේ. වතුර පාරවල් වල අයින දිගේ හැදෙන බැම්බු එක. පොඩි බට එක. මේකත් බැම්බු එකක් ඒ වගේ. මාෂිකේ හැදෙන බැම්බු එකක්. එන්න වතුර රැඳුණු තැන් තාමත් තියෙනවා. සගස් උඩු වියන අර අපේ තෙත්කලාපීය වනාන්තරවල වගේ තද වියනක් නෙමෙයි. ඊට වඩා ටිකක් විවෘත වියනක් තියෙනවා. ඔව් ඒක තමයි මම හිතන්නේ 5 කාලෙ වෙද්දි ඉතින් අපි ආ. දැන් හැබිටට් එක පොඩ්ඩක් වෙනස් නේ. මේ හැරියට යනකොට. බැම්බු එක ටිකක් ලොකුයි. ඕපන් ගම. මෙතන නම් ඕපන් පැච් එකක්. ලොකු ගහක් කඩන් වැටලා මේ. දැන් තමයි ට්‍රේල් එක භාගයකින් නවත්තලා තියෙනවා කියන්නේ. අනිත් ටික කන්ස්ට්‍රක්ෂන් වලට රිපෙයාර් වලට වහලා අපිට එතකොට වෙන ට්‍රේල් එකකින් තමයි උඩට යන්න තියෙන්නේ. මේක බලන්නකෝ. මේ වගේ වතුරේ මේ වගේ ගස් වැවිලා තියෙන තැනකට ආවහම මෙහෙම ස්වම්ප් එකකට මට දැනෙන්නේ මර ආදි කල්පික පරිසරයකට ගියා වගේ. ඩයිනෝසෝස්ලා හිටපු කාලේ. මෙතන යන වෙන ට්‍රේල් එක අපි මෙහෙට යනවා. මේක ඉස්සර හන්ටින් කැම්ප් එකක් තිබිලා තියෙනවා. ඒ හන්ටින් කැම්ප් එකට හදපු ට්‍රේල් එක. ඒකට හදපු පාර තමයි දැන් මේ ට්‍රේල් එකක් විදිහට පාවිච්චි කරන්නේ. දැන් සිංහරාජේ ලොගින් ට්‍රේල්ස් ඉස්සර කැලේ කපලා
ගස් අරගෙන යන්න හදපු පාරවල් දැන් ට්‍රේල්ස් වෙලා තියෙන්නේ ඒ වගේ තමයි. මේක බලන්න. නියමයිනේ. ඩ්‍රැගන් ෆ්ලයිස් මට මතක් වෙන්නේ මර ජුරැසික් අවධිය. මෙහෙම ඒවා දැක්කම හුඟක්ම පල්ලෙහා මට්ටමේ උසක් තියෙන බිමක තියෙන ඕල් ග්‍රෝත් ෆොරස්ට්. මේ වැටිලා තියෙන ගස් දිහා දැක්කම මේ ගස් වල සයිස් එකෙන් තේරෙනවනේ කොහොමද මේ බලන්නකො. මේවා ඉතුරුනේ කොහොමද කියලා හිතෙනවා. සෑහෙන කැලෑ කපලා ලී අරගෙන තියෙනවනේ. ඇමරිකාව යුරෝපීය කොලනයිස් කරපු මුල් කාලේ හරියට කියන්නේ මහා ලොකු කැලෑ තිබිලා තියෙනවා. යෝධ ගස් තියෙන ලොකු කැලෑ ওই පැරණි පින්තූර තියෙනවා එහෙම ඒවා. ඒවා දැක්කම හිතෙනවා එහෙම කැලෑ තිබුණද කියලා. මදුරුව හොඳ ඇටැක් එකක් දෙනවා. මෙහා මේ මදුරුව වැඩි. මේ විසිර සෙන්ටර් එකට බෝඩ් එක තියෙන්නේ. මේ තියෙන ෆයර්ෆ්ලයි ට්‍රේල් කියලා එක. ෆයර්ෆ්ලයි ට්‍රේල්. ඒක කණාමැදිරිය බලන්න යන්න තියෙන්නේ. මේ කාලෙත් එහෙම හොඳ ඇති ඒකට. මදුරුව කනවා සෑහෙන. මේ ඔය කනවා ටික අරගෙන කන විදිනවා. කණාමැදිරිය පිරිලා කියලා කියන්නේ. ඒ කියන්නේ කොට අතන විසිර සෙන්ටර් එකේ ටී-ෂර්ට් උත් තිබුණා. එහෙම ඒ කණාමැදිරිය තීම් එකට කරපු ටී-ෂර්ට්. මෙහි කණාමැදිරියන්ව පරිස්සම් කරන්න, කණාමැදිරියන්ගේ පරිසරය ආරක්ෂා කරන්න ඉන්සෙක්ට් රෙපලන්ට් ගහන එක කාර් පාක් එකේදී විතරක් කරන්න කියලා තියෙන්නේ. කණාමැදිරියන්ව පරිස්සම් කරන එක වැදගත්. මොකද ඒගොල්ලෝ සෑහෙන සේවාවක් කරනවා පරිසරය තුල. ඒ වගේම එයාලා ඉන්නවා කියලා කියන්නේ පරිසරයක. ඒ පරිසරය හොඳ හෙල්ති එන්වයරන්මන්ට් එකක් කියන එක. නර අවුල් බාඩ අවුල් කෑ ගන්න. එයා කෑ ගන්න සද්දේ ඉංග්‍රීසියෙන් විස්තර කරන්නේ who cooks for you කියනවා කියලා. ඉතින් විසිර සෙන්ටර් කියලා මේ පැත්තේ බෝඩ් එක ගහලා තිබුණේ. අපේ ෂෝට් කට් එකක් හම්බුණා. අරගෙන ගියා නම් ගොඩක් ඈත යන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට වෙලාවමදි ඒකයි. මේක තමයි ෆයර්ෆ්ලයි ට්‍රේල් කියන්නේ. කණාමැදිරිය බලන්න යන ට්‍රේල් එක. රෑ යන්න ඕනේ ඉතින් ඒකට. කණාමැදිරියෝ හොඳ හෙල්දි පරිසරයක ඉන්ඩිකේටර් ස්පීෂීස් දර්ශක විශේෂ. අනික අතට ඉතින් ඝන කළුවරේ කණාමැදිරියෝ ඉන්න තැනක ඒගොල්ලෝ පියාඹනවා බලන එක අපිට කොච්චර සතුටක් ලැබෙන දෙයක්ද. ඒ අත්දැකීම තාම ලැබලා නැත්නම් එහෙම ගොඩක් කණාමැදිරියෝ පියාඹන තැනක කළුවරේ ඉඳලා බලන්න හරියට පුංචි ළමයෙක් ලබන සතුට වගේ දෙයක් ලබන්න පුළුවන්. Who cooks for you? ඒ අන්තිම පොඩ්ඩේ තමයි මදුරුව හොඳට හිටියේ. ඇත්තද? ඔව් මගේ. මම නැවතලා හිටියේ නෑ. උඹලා නැවතලා හිටියේ. දැන් විසිර සෙන්ටර් එක ළඟට ඇවිල්ලා තියන්නේ අපි. අර පැත්තේ විසිර සෙන්ටර් එක. අදට අපේ ට්‍රේල් එක එතනින් ඉවරයි. ආපහු යනකොටත් සපත්තු බ්‍රෂ් කරලා යන්නේ. මොකද මේ පරිසරයෙන් වෙන පරිසරයකට ආගන්තුක ගස්වල යට සපත්තු වල ඇවිල්ලා යන එක වළක්වන්න. කාපාකයේදී මෙන්න මේ සිදුවීම දැක්කේ. එයාර අපේ බට්ටිච්ච වගේ කෑ ගහන අහිංසක පෙනුමක් තියෙන කුරුල්ලෙක්. කැරොලයිනා රෙන් කියලා. කෑ ගහන හැෙන්නෙත් එයා. එයාට සලබේක අහුවෙලා එයා පස්සේ පණ්ඩගෙන ගිහින් එයාව අල්ලගෙන කෑවා. එයා ඒ ගොදුර හැන්ඩල් කරපු විදිහ දැක්කහම හිතුනේ පොඩි සතෙක් වුණත් මෙයා නිකන් කොටියෙකුට සිංහෙකුටත් වඩා දරුණුයි නේද කියලා. සබාදහමේ හැටි තමයි. ඒ කතාවත් එක්ක වතුරාණ වනාන්තරයේ අපේ චාරිකාව ඉවර කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලම් සතුටක් ලැබුවා නම් ඒ ගැන කමෙන්ට්ස් වලින් අපිට කියන්න. ලයික් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි බැලුවට.
ආය දවසක හම්බ වෙන්නේ.